ලක්ෂ ගණනක් වටන ලැප්ටොප් එක බොරුවට නාස්ති කරගන්න එපා. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලට කවදා හරි වැදගත් වෙන නිසා සේව් කරලා ලයික් කරලා තියාගන්න. හරි අපි දැන් බලමු මොකද්ද මේ කේස් එක කියලා. මේ ඔයාලට පේනවා ඇති කූඹි ගිහලා සවුත් වෙලා සම්පූර්ණයෙන්ම ඩල් වෙච්ච ලැප්ටොප් එකක්. ඉතින් ඒ වගේ වෙනම අනිවාර්යෙන් ඕගොල්ලෝ කාලයක් පාවිච්චි කරන්නේ නැතුව ලැප්ටොප් එක අල්මාරියේ හංගලා තිබ්බොත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් නම් වෙනවමයි. ඉතින් මේ ප්‍රශ්න ටික මග අරව ගන්න ඕගොල්ලෝ හරියටම ලැප්ටොප් එකක් සර්විස් කරගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් කූඹි ගියාට පස්සේ ඕගොල්ලෝගේ ලැප්ටොප් එකේ ස්පීකර්ස් ටික හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කූඹි ගිහලා ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. සහ ලැප් එක ගොඩක් දුරට කූඹි ගිහේ ඩැමේජ් එක නිසා ලැප්ටොප් එක නෝ පවර් වෙන්න පුළුවන්. ඊට වඩා ගොඩාක් දුරට ඕගොල්ලන්ට මේ ප්‍රශ්න මග අරව ගන්න පුළුවන්. ලැප්ටොප් එක කාලයක් තිස්සේ අල්මාරියක තියලා වෙලා පාවිච්චි කරන්න නැතුව තියෙන මට්ටමක තියෙනවා නම් ඉක්මනට ලැප්ටොප් එක ඔන් කරන්න කලින් අරගෙන ටෙක්නීෂියන් කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලා ලැප්ටොප් එක ෆුල් සර්විස් එකක් කරලා ඊට පස්සේ ලැප්ටොප් එක ඔන් කරලා ඔයගොල්ලෝගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ප්‍රශ්න ටිකකින් අපි හම්බෙමු. TNN Computers අපි ළඟට අරගෙන ඉන්න මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන්. හරි මේ තියෙන TNN Computers අපෙන් ෆුල් සර්විස් කරගත්තට පස්සේ ලැප් එක දැන් තියෙන තත්ත්වය. ඉතින් ඔයාලට පේනවා මේක කොච්චර ක්ලීන් ඇන්ඩ් ක්ලියර් එකට සර්විස් කරලා තියෙනවද කියලා. ඔයාගේ ලැප් එකත් අනිවාර්යෙන් සර්විස් කරගන්නවා නම් එන්න ඕන එකම තැන TNN Computers රාගම. ඉතින් මේට අමතරව ලැප්ටොප් එකක් කල් පවතින විදියට සර්විස් කරගන්න ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.